දවසක අපි පණ වගේ ආදරය කරන මිනිස්සු අපි අපේ ජීවිතේම කරගෙන ළඟ තියාගන්න උත්සාහ කරන මිනිස්සු අපිටත් නොකියම අපිව දාලා යනවා. නැත්නම් එයාලව අපිට එපා වෙන විදිහට වැඩ කරනවා. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් ඉන්නේ ඒ වගේ රිලේෂන්ෂිප් එකක වෙන්න පුළුවන්. මිනිස්සු කියන්නේ ආදරයට හරි ලෝභ ජාතියක්. ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන ජාතියක්. ඉතින් අද අපි කතා කරමු මං ඉස්සෙල්ලා කතා කරපු වගේ ආදරයක නම් ඔයා ඉන්නේ. ඔයා ඇත්තටම ආදරය කරන්නේ හරිම මනුස්සයෙක්ද කියලා. සමහර මිනිස්සු තමන්ගේ පාළුව මකා ගන්න නැත්නම් තමන්ට අවශ්‍ය දේ ලැබෙන තුරු පමණක් මිනිස්සුන්ට ආදරය කරනවා. ඔවුන්ට ඔබව අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ සතුට වෙනුවෙන් මිසක් ඔබේ සතුට ගැන ඔවුන් වගකීම. සමහර විට මම නෙමෙයි ඔයාමයි මගෙන් අයින් වුණේ කියලා පවසන ඔයාවම වැරදිකාරය කරන්න ඔට්ටු වෙන කෙනෙක් වෙන්නේති ඔයා ගාවෙන්නේ. මනෝවිද්‍යාත්මකව මේක හඳුන්වන්නේ ගැස්ලයිටිං. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන් හොඳ කෙනා විදිහට පෙනී ඉඳලා තමන්ගේ හිතේ තියෙන වරදකාරී හැඟීමෙන් බේරෙන්න. ඔබව එපා කරවන මට්ටමට වැඩ කරන කෙනෙක් ළඟ තවදුරටත් රැඳී ඉන්නේ ඔයාගේ ආත්ම ගෞරවය පිරිහෙන එක විතරයි. ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් කරනවා නම් ඔබත් ඔබ වටිනා කෙනෙක් විදිහට සලකලා ඒ ටොක්සික් වටපිටාවෙන් අයින් වෙන්න. ඔයාටම කියලා අනන්‍යතාවයක් තියෙනවා. මතක තියාගන්න. කෙනෙක් ඔයාව අතහැරලා ගියාට වඩා වැරදි කෙනෙක් ළඟ ජීවිත කාලයම නාස්ති නොවන එක ගැන ඔයා සතුටු වෙන්න. ඔගේ වටිනාකම තීරණය වෙන්නේ තව කෙනෙක් ඔබව පාවිච්චි කරන විදිහෙන් නෙවෙයි. ඔයාත් ඉන්නේ මේ වගේ අසීරු මානසික තත්ත්වයක නම් ඒ සම්බන්ධයෙන් ඉක්මනට මැරෙන්න. Good luck.